රොටි පොඩ්ඩක් රොටි කඩේ තියෙන්නේ කැකිරාවයි දඹුල්ලයි අතර මැද. කැකිරාවෙන් ඉඳලා එනවා නම් කිලෝමීටර් 3ක් තියෙනවා. දඹුල්ලෙන් ඉඳලා එනවා නම් කිලෝමීටර් 13ක් තියෙනවා. ඒ අතර මැද ලස්සන වෙල්යායක පාලමක් අයිනේ තමයි රොටි පොඩ්ඩක් ඉන්නේ. අද අපි ඇවිත් ඉන්නේ කැකිරාව තියෙන රොටි පොඩ්ඩගේ කඩේට. එන්න අපි යාගෙන අහලා බලමු එහි මොනවද තියෙන්නේ කියලා. ඔයාගේ ෂොප් එකේ රොටිත් එක කන්න මොනවද ලැබෙන්නේ? රොටිත් එක්ක ඔයාලට කන්න රස බලන්න තියෙනවා ලුණු මිරිසක්, ගිම්මල් කරියක්, වැව් මාළු කරියක්, ඒ වගේම පරිප්පු කරියක්. ඔයාගේ ෂොප් එකේ ලොකේෂන් එක හරියටම කියන්න පුළුවන්ද? මම ඉන්න තැන හරියටම Google Map එකේ රොටි පොඩ්ඩක් කියලා සිංහලෙන් ටයිප් කරොත් ඔයා ගන්න පුළුවන්. කැකිරාවයි දඹුල්ලයි අතර මැද මම ඉන්නේ. කැකිරාවෙන් ඉඳලා එනවා නම් කිලෝමීටර් 3ක් විතර තියෙනවා. දඹුල්ලෙන් ඉඳලා එනවා නම් කිලෝමීටර් 12ක් 13ක් වගේ තියෙනවා. ලස්සන වෙල්යායක, ලස්සන පරිසරයක පාලමක් අයිනේ තමයි රොටි පොඩ්ඩක් ඉන්නේ. ඔයාලා එනකම් බලාගෙන ඉන්නවා. ඔයාගේ ෂොප් එක හැමදාම ඕපන්ද? හැම දවසකම රොටි පොඩ්ඩක් ඔයාලා වෙනුවෙන් විවෘතයි. හදිසිම හේතුවක් වුණොත් තමයි කඩේ වහන්නේ. නැත්නම් හැමදාම උදේ 10:00 ඉඳලා හවස 7:00 8 වෙනකම් ඔයාලා වෙනුවෙන් විවෘතයි. ඉතින් ආරාධනා කරන ඔයාලට අනුරාධපුරයට නුවර ඉඳලා අනුරාධපුරයට යන ප්‍රධාන මාර්ගය මේක. අනුරාධපුරයට යනවා නම් රොටි පොඩ්ඩක් ආවින් බලලා රොටියක් කාලා රොටියක රස බලලා යන්න. උණුවෙන් ප්ලේන් ටිකක් බීලා ඉතින් හැමෝටම ජය වේවා.